Betul ni? සිංහල දන්නවද? මේ තියෙන්නේ අලි කතා. හොඳට හොදලා බේරලා තියෙන්නේ දැන් ගන්න. 190ක්ම තියෙන්නේ ෆයිල් එක කෙන්ඩි එක. හොඳ ඒ කෙන්ඩියෙන් තමයි අපේ පේපර් එක හදන්නේ. අලි විශේෂයෙන් කන්නේ මේ කොළවල්. මේ බලන්න. කොසුයි, කෙසල් ගොඩයි, උපුරුයි, පොළුයි, කිතුළු. කිතුල්ල කියනවා. කිතුල්ලේ. දවසකට කිලෝග්‍රෑම් 150 200 ලොකු අලියෙක් කනවා. ඊට පස්සේ අලි බෙටි හොඳට හොදලා බේරලා තියෙන්නේ ගඳ. බලන්න ගඳ. not fresh. හොදලා බේරුවා. ඊට පස්සේ ඒක දාන්න එක. හොදන්නේ ඔයගොල්ලෝ බාල්දි වල වගේ දාලා. අර දවසක් මේ අර විදිහට කිඳර දාලා ඊට පස්සේ තම්බෙනවා. ඊට පස්සේ හොඳට හොදලා බේරුවාට පස්සේ තමයි අර ගස්වල තිබ්බ කෙඳි ටික ඉන්නේ. අපි මේ දවස් සම්මුඛ වගේ නෑ ඊට කලින්. හොදලා බේරුවා. අපි දවස් 7ට පාට 7කින් පේපර් 7ක් ගන්න නිසා කලර්ස් දානවා. නැචරල් උත් තියෙනවා ආටිෆිෂල් උත් තියෙනවා. 7 days 7 months. අද හැදුවේ normal කොලයක්. නැචරල් කෙඳි වතුරයි දාලා හොඳට බ්ලෙන්ඩ් කරනවා. ඉතින් පොඩක් පස්සට අයින් වෙන. ඊට පස්සේ එන්නේ නැචරල් පල්. අද හැදුවේ සුදු පාට කොලේ නිසා සුදු පාට. ඊට පස්සේ කහ පාට දැම්මොත් ඒ වගේ කලර්ස් පේපර් හදන්න පුළුවන්. හොඳේ. අර පැත්තේ. මේකේ ෆ්‍රේම් එකේ net එකක් දාලා තියෙන්නේ. කේස් එකේ පල්ස් එකක් දාලා මේ සුද්ධ කරලා ටැංකිය එකක්. ටැංකිය සුද්ධ කරලා සල්ෆේටයි වතුරයි මික්ස් කරලා තමයි පේපර් එක. පල්ප් එකයි වතුරයි මික්ස් කරලා පේපර්. මේ තියෙන පේපර් එක. එලිෆන්ට් මේක දැන් 100%ක්ම නැචරල්. පූ පේපර්. පූ පේපර්. මේක දවස් 5ක් අයක් හොඳට අවුයි කියලා වේලුවට පස්සේ මේ වගේ ගණකම් පේපර් එකක්. පාටු එක. මේ වගේ වෝල් පේපර්. කාඩ්බෝඩ්. මේක චිත්‍රාන්නේ මේ මම නිසා මේ පේපර් එක මේ මැෂිමට දාලා හොඳට ප්‍රෙස් කරනවා. ඔයගොල්ලෝ එයා ඩ්‍රයි කරනවද නැත්නම් මේ අවුවේ තියන්නේ නැහැ? අවුවේ තියනවද? අවුවේ. හැම නැචරලි අවුවේ. ඔයාලගේ ප්‍රෙස් කරලා මේ වගේ පේපර්. සුදු පාට එන්න බ්ලිච් දාන්න පොඩ්ඩක්. ඒකේ හරි දේවල් තමයි මේ කියන්නේ. ෆ්‍රිජ් මැග්නට් අපි හැම අවුරුද්දෙම කැලෙන්ඩර් හදනවා. 2025 කැලෙන්ඩර් 26 පිළිවිලා තියෙනවා. මේ පේපර් එකක් නෑ. මේ තියෙන බෝගඩිනා කලර්ස් පේපර්. දවසක් මේනකොටම නේද? ප්‍රේමෙක්. ප්‍රේමෙක් දාලා අවුත් මේ හැම අයිටම් එකක්ම හදලා තියෙන එක තමයි මේ අලි හදලා තියෙන එක. කල්පනින්ද? ඔව් මෝල්ට් එක හදලා ඊට පස්සේ පල්ප් එක දාලා තමයි ඩෙකොරේට්. Thank you Miss අපි ෂොප් එකට ආපු නේ. ඇතුලේ